වැරදි වැටහීම් නිසා ඔබට කොයිතරම් පාඩු වෙලා තියෙනවද? මුදල් පාඩු, මානසික ගැටුම්, එහෙම ඒවා මටත් වෙලා තියෙනවා. බොහෝ අයට වෙලා ඇති. දැන් ඒක නවත්තගමු. මම සිතාර කළුආරච්චි. අපි කාටත් පොදු බුද්ධියක් තියෙනවා ලෝකේ සිදුන දේවල් හරිද වැරදිද කියලා අවබෝධ කරගත හැකියි. සමහරක් හැසිරෙන විදිය දැක්කහම බුද්ධියක් ඇත්තෙම නෑ කියලා හැඟෙනවා. එහෙම නේද? ඒකනේ මේ වැරදි වැටහීම් එක ගොඩනැගෙන පොදු බුද්ධිය මානසික ආබාධයක් විය හැකියි. අපි බොහෝ දුෂ්කරතා එක්ක තමයි ජීවිත ගොඩනගා ගන්න. විවිධ අභියෝග වලට අපි මුහුණ දෙනවා. එයින් ලැබෙන අත්දැකීම් එක අපි ලෝකය ගැන, සමාජය ගැන, මිනිසුන් ගැන උනත් වැරදි වැටහීම් නැත්නම් වෛරී වැටහීම් ඇති කර ගන්න පුළුවන්. ඒවා දිගින් දිගටම හිතේ තියාගත්තාම එයින් අපේ ජීවන දෘෂ්ටිය පළදු වෙනවා. අන්තර් සම්බන්ධතා නැති වෙනවා. සංවේදන ගැටලු මතුවෙනවා. ඒ මානසික ආබාධයක තමයි අපි ලෝකය දකින්නේ, සමාජයේ හැසිරෙන්නේ. සමහර විට එහෙම මානසික ආබාධයක් අපිට තියෙන බවවත් අපි දන්නේ නැහැ. කෙනෙක් පිරිසිදු චේතනාවෙන් ඔබට යමක් කරන්න හැදුවත් ඔබ ඒ ගැන ආවේගයෙන් ඉන්න පුළුවන්. ඔබේ මානසික ආබාධය නැතිනම් වැරදි වැටහීම් නිසා ඇතිව ඇති මානසික ව්‍යාකූල තත්ත්වය යහපත් දේ ඔබෙන් හංගලා තියන්නත් පුළුවන්. යම් අඩුපාඩුවක් තිබුණත් ඒක මහා ප්‍රශ්නයක් හැටියට තමයි ඔබට දැනෙන්න පටන් ගන්න. සමහර විට වැරදි වැටහීම් කියන්නේ පදනම් රහිත හිතලුවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබ මුලා වෙලා, රැවටිලා, ඔබ නිකම්ම දෙයක් ගැන හිතන් ඉන්නවා වෙන්නත් පුළුවන්. තවත් වැරදි වැටහීමක් තමයි සමාජයේ ඔබ ගැන වැරදිට හිතයි කියලා ඔබ මුළු ගැන්විලා ඉන්නේ. තවත් අය සමග සංසන්දනය කරන්නත් උත්සාහ කරනවා. මේ තත්ත්වය හරිම භයානකයි. ඕනෑම කෙනෙකුට තමන්ගේ අනන්‍යතා හැකියාව තියෙනවා. ඒවා විශ්වාස කරන්න. ඔබ ගැන අවබෝධයෙන් විශ්වාසයෙන් වැඩ කරන්න. එතකොට වැරදි වැටහීම් අනායාසයෙන්ම ඉවත් වෙලා යනවා. සමහර අය ඉන්නවා හැම වෙලේම මට බෑ කියලා හිතන. පසුගාමී අදහස් වලින් පිරුණු පිරිස. ඔවුන්ට ඕන Taman කොච්චර කැමති දෙයක් කරන්න හිතුවත් අනේ මට බෑ කියලා පැත්තකට පිසිවෙන්න. ඒකත් ඇත්තටම වැරදි වැටහීමක්. මේ ලෝකේ බෑ කියලා දෙයක් නැත. කැපවීම හා උත්සාහය තියෙනවා නම් අරමුණු වලට යන්න පුළුවන්. ජයග්‍රහණය තියෙන එක සිතවිල්ලක දුරින් කියලා කියන්නේ ඔන්න ඔය නිසා. අධික විශ්වාසයත් පොඩි කරදරයක්. ඕනවට වඩා Taman ගැන හිතන එකයි මේ. Tamanට පුළුවන්, Taman පමණයි එකම කෙනා, වෙන කෙනෙක් ඇත්තේම නැත වගේ දේවල් හිතන්න යන්නත් එපා. ඉක්මනින්ම වැටෙනවා. Tamanගේ තරම අවබෝධ කරගෙන විශ්වාසය උනත් තියාගන්න. අනවශ්‍ය විදියට Tamanව මවාපාන්න යන්න එපා කිසිම තැනක කිසිම වෙලාවක. ඒක රිස්ක් එකක්, අභියෝගයක්. Taman පිළිබඳ අධිතක්සේරුවෙන් ඉඳලා යම් උත්සාහයක් අසාර්ථක වුණොත්, ව්‍යර්ථ වුණොත් සමාජය ඔබට ගරහා ඒ පරාජය ඔබට දරා ගන්නත් බැරි වෙයි. ඔබේ මුළු ශක්තිය කඩා වැටෙවි. ඔබ හුදෙකලා වෙයි. ඒ නිසා ඔබේ හැකියාවන්, ශක්තියින් ගැන විශ්වාස කරන්න. ඔබට පුළුවන් කියලා Taman විසින් Tamanට අභියෝග කරගන්න. ඒක ලෝකය නැත්නම් සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න යන්න එපා. ඔබව විවේචනය කරાવી මිනිසුන්. අනික් කාට අභියෝග කරන්න එපා. ඔබ ඔබටම අභියෝග කරගන්න. එතකොට ඔබව මතු කරගන්න ඔබට පුළුවන්. අනික් අයට નિરાයාසයෙන්ම ඔබව අභියෝගයක් වේවි. ඔබ ඒ ගැන හිතන්නම එපා. අන් අයට ඔබ ගැන කතා කරන්න අවස්ථාව ඔබම හදලා දෙන්න යහපත් විදිහට. වැරදි වැටහීම් ඇති විය හැකි තවත් තත්ත්වයක් තමයි විවෘත නොවීම නැත්නම් ඍජු නොවීම. යම් සිදුවීමක් වුණාම නොසංගවා සත්‍ය ඍජු ලෙස කතා කරන්න පෙළඹෙන. ඔබේ ප්‍රතිලාභ වෙනුවෙන් කිසිවක් හංගන්න එපා. ඒ විවෘත බව නොමැතිකම නිසා බොහෝ විට වැරදි වැටහීම් ඇති වෙනවා. සංස්කරණය කළාට කමක් නැහැ යමක්. ඒ දෙයින් සමාජයට, මිනිස්සුන්ට අවඩක් වෙනවා නම්. නමුත් ප්‍රතිලාභ වෙනුවෙන් කිසිම දෙයක් හංගන්න එපා. වැරදි වැටහීම් ඇති වෙලා ඔබ කරදරේ වැටෙන්නේ. තවදුරටත් වැරදි වැටහීමට හේතු වෙනවා නිර්වාචික ඉඟි වරද්ද ගත්තා. ඒ නිසා අන්තර් සම්බන්ධතා ඊටාම පරිස්සමෙන් පවත්වාගෙන යන්න ඊට අදාළ විදිහට නිර්වාචික ඉඟි භාවිතා කරන්නත් වග බලා ගන්න. ඔබ සමූහයක් ඉදිරියේ නොගැලපෙන ඉඟි භාවිතා කළොත් ඔබ විහිළුවට ලක් වෙනවා. එහෙම නැත්නම් අර්ථ නොදන්න ඉඟි අත්හදා බලන ඉඟිත් ඔබ ආපහු කරදරේ වැටෙනවා. නිවැරදි ඉඟි පවත්වාගෙන යාම වගේම නිවැරදි නිර්වාචික ඉඟි වටහා ගැනීමත් හරි වැදගත්. එහෙම නොවුනොත් ඒත් ඔබ අමාරුවේ වැටෙනවා. සමාජික ජීවත් වෙනකොට දැන හඳුනා ගැනීම හරිම වටිනවා. ඒ මගින් නැති කරගන්න අන්තර් සබඳතා අඩු වැඩි වශයෙන් අපේ ජීවිත තුළ සක්‍රියව තියෙනවා. එතකොට මේ කිව්ව කාරණා එකක් හරි නිසා ඔබ සහ ඔවුන් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. සමහර විට මුළු ජීවිත කාලෙම විඳවන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා වැරදි වැටහීම් නැති කරගන්න උත්සාහ කරන්න. ඵලදායී අන්තර් සමාජ සම්බන්ධතා මගින් ජීවිතය අලුත් කරගන්න. මේ වගේ තොරතුරු වෙනුවෙන් අපේ channel එක subscribe කරන්න. ජීවිතය අලුත් කරගන්න Communicraft by සිතාරා.